ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව මාතෘකාවක් ගැන. අපේ එදිනදා ජීවිතයේදී මිනිස්සුන්ව හසුරවන්න අනිත් අයගේ හිත දිනා ගන්න වගේම ඕන තැනකදී කැපී පෙනෙන චරිතයක් වෙන්න උදව් වෙන මනෝවිද්‍යාත්මක රහස් 10ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ. මේ දේවල් ඔබ දැනගෙන හිටියොත් ඕනෑම සමාජයකදී ඔබට වාසි සහගත විදියට කටයුතු කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ සුපිරි ක්‍රම 10 කියලා. අංක 1 මිරරින් අනිත් අයව තේරුම් ගැනීම. පළවෙනි එක තමයි මිරරින් මේකෙන් වෙන්නේ ඔබ කතා කරන කෙනාගේ ශරීර ඉරියව් හෙමින් සැරේ අනුකරණය කරන එක. උදාහරණයක් විදියට එයා අත් දෙක බැඳගෙන ඉන්නවා නම් ඔබත් ඒ වගේ ඉන්න. එයා කතා කරන වේගයටම කතා කරන්න. මේකෙදි වැදගත් වෙන්නේ මේක හොර රහසේ කරන එකයි. එතකොට ඒ කෙනාගේ යටිසිතට දැනෙනවා ඔබ එයාට ගොඩක් සමාන කෙනෙක් කියලා. ඒකෙන් ලොකු විශ්වාසයක් ගොඩ නැගෙනවා. අංක 2 නිශ්ශබ්දතාවය. දෙවෙනි ක්‍රමය තමයි නිශ්ශබ්දතාවය පාවිච්චි කරන එක. ඔබ කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම එයා දෙන උත්තරය ඔබට මදි වගේ නම් නැත්නම් එයා බොරුවක් කියනවා කියලා හිතනවා නම් ආයේ ප්‍රශ්න අහන්න යන්න එපා. නිකම්ම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න. මේ නිහඬ බව ඒ කෙනාව අපහසුතාවයට පත් කරනවා. එතකොට ඒ පීඩනය නිසාම එයා ඉතුරු විස්තර ටිකත් ඔබට පවසන්න පෙළඹෙනවා. අංක 3 ඇස් වලින් සිනාසීම. තුන්වෙනි එක කෙනෙක් ඇත්තටම සතුටින්ද ඉන්නේ කියලා හොයාගන්න ක්‍රමයක්. කෙනෙක් hina වෙද්දි කටින් විතරක් නෙමෙයි ඇස් කොන රැලි ගැහෙනවා නම් විතරයි ඒක අවංක සිනහවක් වෙන්නේ. කවුරු හරි ඔබට බලෙන් hina වෙනවා නම් එයාගේ ඇස් කොන රැලි ගැහෙන්නේ නැහැ. මේක දැනගෙන හිටියොත් ඔබට පුළුවන් කවුද ඇත්තටම ඔබට හිතවත් කවුද රඟපාන්නේ කියලා ලේසියෙන්ම අඳුරගන්න. අංක 4 නම භාවිතා කිරීමේ රහස. හතරවෙනි රහස තමයි කෙනෙක් එක්ක කතා කරද්දි නිතරම එයාගේ නම පාවිච්චි කරන එක. ඕනෑම මිනිස්සෙක් ලෝකයේ අහන්න කැමතිම වචනය තමන්ගේ නමයි. ඔබ කතාව අතරතුර "ඔව් නිමල් මමත් හිතන්නේ ඒක හරි" වගේ නම කියලා කතා කරද්දි එයාට ඔබ ගැන ලොකු සනීප බවක් සහ ගෞරවයක් ඇති වෙනවා. හැබැයි ඕනවට වඩා නම කියන්න එපා. ඒක අස්වාභාවික වෙන්න පුළුවන්. අංක 5 තේරීම් දෙකක් ලබා දීම. පස්වෙනි ක්‍රමය ගොඩක් වටින්නේ අනිත් අය ලවා වැඩක් කරවා ගන්න ඕන වුණාමයි. කාට හරි වැඩක් පවරද්දි මේක කරනවද කියලා අහන්න එපා. ඒ වෙනුවට විපල්ක දෙකක් දෙන්න. උදාහරණයක් විදියට ඔයා මේ රිපෝට් එක අද හවස දෙනවද නැත්නම් හෙට උදේට දෙනවද කියලා අහන්න. එතකොට එයාගේ මොළය තෝරන්නේ වෙලාව මිසක් වැඩේ කරන්නේ නැහැ කියන තීරණය නෙමෙයි. මේකට කියන්නේ choice illusion කියලා. අංක 6 උදව්වක් ඉල්ලීම. කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඉල්ලුවම ඒ කෙනා හිතන්නේ එයා ඔබට වැදගත් කෙනෙක් කියලා. ඒකෙන් සමීප බව වැඩි වෙනවා. විශ්වාසයෙන් සිටීම. ඔබ දෙයක් දන්නේ නැත්තත් ඒක විශ්වාසයක් තියනවා නම් මිනිස්සු ඒක පිළිගන්න තියෙන ඉඩ වැඩි. පළමු සහ අවසාන මතකය. මිනිස්සුන්ට මතක හිටින්නේ පටන් ගැම්ම සහ අවසානයයි. ඒ නිසා ඉන්ටර්විව් එකකට යනවා නම් මුලින්ම හෝ අන්තිමටම යන්න උත්සාහ කරන්න. කෑම බෙදා දීම. කෙනෙක් එක්ක එකට වාඩි වෙලා කෑම කන එකෙන් ලොකු මනෝවිද්‍යාත්මක බැඳීමක් ඇති වෙනවා. පීඩනය පාලනය. කවුරු හරි ඔබට කෑ ගහනවා නම් ඔබ සංසුන්ව ඉන්න. ඒකෙන් එයා තවත් කේන්ති ගන්න පුළුවන්. හැබැයි පස්සේ එයාට ඒ ගැන ලොකු ලැජ්ජාවක් සහ පසුතැවීමක් ඇති වෙනවා. ඉතින් යාළුවනේ මේ ක්‍රම 10න් ඔබ අද ඉඳන් පාවිච්චි කරන්න පටන් ගන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. තවත් මෙවැනි වටිනා දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.